රයිට් ඕකේ මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් මං ගොඩක් කාලෙකින් ඉඳන් හොයපු ගේජට් එකක් මෙන්න මේ විදිහට හම්බුණා. රයිට්. හෙල්මට් එකට ෆෝන් එක සෙට් කරන්න පුළුවන් ගේජට් එකක්. මේක කඩා ගන්න ඕනේ පෙට්ටිය ඉස්සරලම. මං කලින් වීඩියෝ කරා වොයිස් තමයි පස්සේ දාන්නේ. රයිට්. මෙන්න මේ වගේ ගැජට් සෙට් එකක් ආවා මේකට. මන් දන්නෙත් නෑ ඒ වගේම තමයි මම මේක දැකලත් නෑ. ඔක්කොටම වඩා සෙම හැදිලා ඉන්නේ හරි අමාරුයි. රයිට්. කෑල්ලෙන් කෑල්ල අපි මේ විදිහට ගලවගෙන අයින් කරමු. ඉතින් කියන්න ඕනේ මේ ගැජට් එක ගත්තට වැඩක් නෑ ෆුල් පේස් හෙල්මට් එකක් නැත්තම්. හරි. ඔන්න තියෙනවා මගේ හෙල්මට් එක. තීරණ නිසා මේ විදිහට රෙද්දක් දාගෙන වැඩේ පටන් ගමු. මෙන්න මෙතෙන්ට තමයි හයි කරගන්නේ. හරි. එතෙන්ට තමයි හයි කරගන්නේ. ඉස්සෙල්ලම පොඩි ටෙස්ට් එකක් දාලා බලමු මේක කොයි විදිහටද එන්නේ, කොයි විදිහටද සෙට් වෙන්නේ, කොයි විදිහට සෙට් කරොත්ද හරියන්නේ. වැඩි අසාර්ථක සාර්ථක වුණ නිසා මෙන්න මේ විදිහට සෙට් කරගන්න පුළුවන් වුණා. වීඩියෝ එකේ තියෙන විදිහට පින් එක දාලා කොටස් දෙකක් උඩට එක කොටසක් යටට ඊට පස්සේ මෙන්න මේ වගේ ඉතුරු කෑලි බෑල් ටික මෙන්න මේ හිල් අස්සට දාගෙන එජස් කරගත්තා ගන්නට. මේකේ පොඩි චූටි අවුලක් තිබුණා. එක නට් එකක් දාන්න තිබුණ නැහැ. එක නට් එකක් දාන්න තිබුණ නැති නිසා පොඩ්ඩක් අර එජස් වෙන එකේ එහෙම අවුලක් තිබුණා. ඒ ගැටලුව ඇරෙන්න අනිත් හැමදේම හොඳයි. මේක ගත්තේ රුපියල් 1800කට කෑෂ් ඔන් ඩිලිවර්ස් නෙවෙයි. ඒ කියන්නේ මම ඊතර ෂොප් එකකට ගිහින් ගත්තේ. ඔය කට්ටියට මීට වඩා අඩුවෙන් ගන්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. මොකද මේක හොයන කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලනවනම් ඒ කෙනාට වැදගත් වෙයි. මෙන්න මේ වගේ ක්ලිප් දෙකක් දුන්නා. මේ ක්ලිප් දෙක දාන්නේ ෆෝන් එකේ දෙපැත්තට. නැත්නම් මේ ෆෝන් හෝල්ඩර් එකේ දෙපැත්තට ෆෝන් එක සීරෙන්නේ නැති වෙන්න ඇති. මම හිතන්නේ ෆෝන් එක සීරෙන්නේ නැති වෙන්නයි. ඒ වගේම මේ ස්මූත් වාර නිකන් සිනිඳු විදිහට තියෙන ප්ලාස්ටික් කොටසේ දෙපැත්ත අන්න ඒක නැති කරලා පොඩ්ඩක් රෆ් ගතියෙන්න තදින් ගල්ලා ගන්න වගේ එහෙම අයිටම් එකක් වෙන්න තිබ්බේ. හරි. කොහොම හරි ඒ කැලි දෙකත් මේ විදිහට අලව ගත්තා. කතා කර හිටියේ දන්න කෙනෙක් ඉන්නවන නැත්තම් මංගේ 1800කට තමයි මම මිලදී ගත්තේ. 1800කට වඩා අඩුවෙන් තියෙනවන ෂොප් එක හෝ නැත්තම් ඔන්ලයින් හෝ මොකක් හරි ක්‍රමයකට. හැබැයි මේ හොරබොරු අනම්මනම් එහෙම නෙවෙයි. ගන්න පුළුවන් තැනක් තියෙනවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයා ළඟ තියෙනවනම් ඔයා ගත්ත මිල කමෙන්ට් කරගෙන යන්න. මොකද මේ මම වැඩිපුර වැඩි ගණන් දීලා ගත්තත් දන්නෙත් නැහැනේ. ඒ වගේම තමයි ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒකෙනත් කමෙන්ට් එකක් දාන්න. මොකද තැනක් මං ගත්ත ෂොප් එකක් එහෙම හොයලා දෙන්නත් පුළුවන්. මම හිතන්නේ එයා මේ ගත්ත ෂොප් එකේ කෙනා COD කරනවා, කෑෂ් ඔන් ඩිලිවර්ස් කරනවා. ඉතින් ඒ හරහා ඔයාට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක දාගෙන මම වීඩියෝ කිහිපයක් කරා. ඔගොල්ලෝ මුලින්ම දැක්කේ තප්පර කිහිපයක කොටසක්. ආන්ගේ වගේ ගොඩක් දිග වීඩියෝ සෙට් එකක් කරා. රයිට්. ඒ වීඩියෝ ටිකත් බලමු. ඒ වගේම බයික් එකේ එක්ස්පීරියන්ස් එකත් බලා ගන්න පුළුවන්. නැත්තම් මේක දාගෙන රයිඩ් කරද්දී කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ ඒකත් බලා ගන්න පුළුවන්. ඉස්සරහට වීඩියෝ අරගෙන ඉන්න channel එක subscribe කරලා තියාගන්න. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානට අපිට ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම හොඳයි. 1800ට පාඩු නෑ. සුපිරිම සැපක් දුන්නා. ෆෝන් එක මෙහෙම තියන්නත් පුළුවන්, කෙලින් අතර තියන්නත් පුළුවන්. ඒ කියන්නේ TikTok size එක එහෙමත් තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. selfie cam එකෙනුත් record කරන්න පුළුවන්, back එකෙනුත් පුළුවන්. ඕන විදිහකට අපිට adjust කරගන්න පුළුවන්. සාමාන්‍ය මේක අර GoPro එක හෝල්ඩර් එකක් වගේ හොඳට ෆෝන් එක adjust වෙනවා. පොඩි ප්‍රශ්නයකට කියන්න තියෙන්නේ කිලෝමීටර් 60-70ක් වගේ යනවනම් බෙල්ල රිදෙනවා ෆෝන් එකේ බරත් එක්ක. මොකද ඉස්සරහට වැඩි බරක්
ග්‍රෑම් මේ ෆෝන් එක ග්‍රෑම් 250 ග්‍රෑන් 250 වැඩිපුර එකතු වෙලා තියෙන නිසා ෆුල් පේස් හෙල්මට් එක කෙරවලටම සෙට් වෙනත් නිසා පොඩ්ඩක් බර වැඩි හෙල්මට් එක කෙරවලින් එතකොට අර බෙල්ල රිදෙන ගතිය තියෙනවා වැඩි කිලෝමීටර් ගාණක් යද්දි අපිට ඒ ගැටලුවරෙන් වෙන කිසිම ගැටලුවක් නැහැ දැන් කතා කරගන්න බැරි තත්ත්වයේ ඉන්නේ 10 හොඳට උබ්බරයි